රයිට් අපි හදන්න යන්නේ අද මේ තමයි chicken meatballs කරියක් අපි හදන්න යන්නේ. පේනවනේ. දැන් කූල් එක අරගන්න චුට්ටක් වෙලා තියන්න ඕනේ. අපි මේ කරියත් එක්ක අපි ලස්සනට හදනවා. එළවලු පත් වෙනවා. ඒ කියන්නේ රයිස් එක තමයි හදන්නේ. එහෙනම් වැඩේ පටන් ගන්න තියෙන්නේ බලමු. ඊළඟට එළවලු පත් එක්ක රයිට් අපි ලෑස්ති වෙන්නේ අද වෙසක් පොයට පස්සේ දවසේ දන්සල් ගොඩක් තියෙන වෙලාවේ අපි හදන්න යන්නේ මෙන්න මේ මෙනු එක තමයි. අපි කියන්න කලින් ඔයාලට පෙන්නලා ඉන්නම් මේ තියෙන්නේ රසම රස මීට් බෝල්ස් කරි එකක් අපි ලෑස්ති කරන්නේ. දැන් ඕන කරන දේවල් ටික දාගන්නවා. අපේ චෙෆ් ඉන්නවා සුපුරුදු විදිහට වැඩේට ලෑස්ති වෙලා අඩුම කුඩුම ටික මේ තියෙන්නේ අපි ලෑස්ති කරගත්ත දේවල් ටික. ඒවල ටික තාම හොදගෙන තියෙන්නේ අපි කපා ගන්න ඕනේ. කැරට් තියෙනවා. එතකොට ලීක්ස් තක්කාලි අම්මිරිස් සුදුලුණු ඉඟුරු ඒ කියන දේවල් ලෑස්ති කරගෙන තියෙන අපේ බලමු වැඩේ යනවා. දැන් ඒ අතරේ මීට් බෝල්ස් කරි එක රසට හදන්න අපි ලෑස්ති වෙන ගමන් ඉන්නේ. තව වැඩ ගොඩක් තියෙනවා. පොල් ගන්න තියෙනවා. එතකොට මේ බත් එක නම් තියලා තියෙන්නේ. බත් එක හැදෙනකන් අපි මේ වැඩ ටික කරගන්න යන්නේ. අපි ඊළඟට මස් කරි පොට්ටක් දාලා මේක වෙනස්ම විදිහේ මීට් බෝල්ස් කරි එකක් තමයි හදන්නේ. ඔබ සාමාන්‍යයෙන් ගෙදර හදනවට වඩා වෙනස් විදිහට අලුත් විදිහට අද පොයට කලින් දවසේ නිකන් දන්සලකින් කනවා වගේ කන්න පුළුවන් රසක් පාටක් හැමදේම තියෙන විදිහට තමයි අපි අද හදන්න යන්නේ අපේ කරි එක. එහෙනම් අපි හම්බෙමු. මේ ඉන්නේ අපේ චෙෆ් තමයි අද හදන්නේ. කාලයකට පස්සේ කරනකට බහැලා වැඩි වටන් අරන් තියෙන බලමු. දැන් මේ ටික කොහොම තියෙන්න අරනවා. ඊට පස්සේ අපි එළවලු ටික කපලා ඉවර වුණාට පස්සේ අපි ආයෙ හම්බෙමු. රයිට් අපි රයිස් එක හදන්න දැන් බත් එක ඉදලා තියෙන්නේ. ඊළඟට අපි දැන් බත් එක ඉදනකම් කරගත්ත වැඩ ටික පෙන්වන්න යන්නේ. මෙන්න මේ වැඩ ටික තමයි අපි කරගෙන තියෙන්නේ. මේ පැත්තෙන් තියෙනවා ලස්සන පාටට කැරට් තියෙනවා, ලීක්ස් තියෙනවා. ඊළඟට ලුණු, තක්කාලි, අමුමිරිස් කියන දේවල් ටික කපාගෙන තියෙනවා. ඊළඟට මෙතන ඉඟුරු සුදු ලුණු තියෙනවා. ඉතින් මේ දේවල් ටික එක්ක මෙන්න මේ තමයි අපේ මීට් බෝල්ස් කරි එක. පේනවනේ පාට. මේක හදනකොට තව ටිකක් රහට පෙනුමට එයි. එහෙනම් අපිට වැඩ පටන් ගන්න යන්නේ. අපි ඊළඟට හම්බෙමු මේ ටික මික්ස් කරලා අපේ එළවලු බත් එක අපි හදන්න යන්නේ. අපි බිත්තර ගෙනල්ලා තියෙනවා. බිත්තර ටික දා ගන්න ඕනේ. වගේ වැඩ ගොඩක් තියෙනවා. අපි ඊළඟට බලමු කොහොමද අපේ රයිස් එකයි මීට් බෝල්ස් කරියයි අද හැදෙන්නේ කියලා. රයිට් අපි හදාගත්ත ටික දැන් වැඩේ පටන් ගන්න යන්නේ. අපේ මස් කරි එක මේක මීට් බෝල්ස් කරි එකක් මස් කරි විදිහට හදන වැඩේ යනවා. මේකයි පටන් ගන්න තියෙන්නේ අපි වැඩේ. අපේ චෙෆ් ඉන්නවා වැඩේ පටන් අරගෙන ඉතින් ගහන්න. බලමු මේ තමයි මීට් බෝල්ස් ටික ලෑස්ති කරගෙන තියෙන්නේ. ඊළඟට මේ පැත්තෙන් මේ අපේ රයිස් එකට ඕන කියන දේවල් ටික දැන් ඉඟුරු සුදු ලුණු ටික දානවා. බලමු මොනවද දාන්නේ අපි මුලින්ම එකතු කරගන්නේ මොනවද චෙෆ්? ඉඟුරු සුදු ලුණු මික්ස් කරනවා. රයිට් මේ විදිහට හොඳට තෙල් එකේ මේ ටික බැද ගන්න තියෙන්නේ. ලුණු එතකොට ඉඟුරු සුදු ලුණු අමු මිරිස් මේ දේවල් ටික එකතු කරලා තියෙනවා. එනවා මේක මේ රහට නිකන් දන්සලකින් කනවා වගේ අද අපි මීට් බෝල්ස් කරි එකක් කන්න යන්නේ. මේ දවල් කෑමට තමයි අපි අද මේ මෙනු එක සෙට් කරලා තියෙන්නේ. ඉතින් අපි බලමු ලස්සන රහට මෙන්න අපේ මීට් බෝල්ස් ටික එකතු වෙනවා. සෑහෙන පෙනුමක් තියෙනවා. ලස්සනට අපි මීට් බෝල්ස් ටික මේ විදිහට එකතු කරගත්තා. මේක මිරිසට අපි හදන්න යන්නේ ඔය රයිස් එකක් එක්ක කන්න තමයි මීට් බෝල්ස් කරි එක මේ විදිහට හැදෙන්නේ. හොඳ සුවඳකුත් එනවා. සුවඳ පාට රස ඉතින් අපේ රයිස් එකට මොකද දේවල් අපේ අඩු කුඩුමු ටික
රයිට් අපි ලෑස්ති වෙන්නේ දැන් රයිස් එක මේ විදිහට හදන්න. බලමු රයිස් එකට එකතු කරගන්න දේවල් ටික. මේ හීනියට අපි තලා ගත්ත ඉඟුරු සුදු ලුණු ටික මේ විදිහේ තෙල් ටාත්තියට දාලා ආකාරයට තෙල් එකට මුලින්ම එකතු කරන්න අපි ඒ ටික. ඊළඟට තියෙනවා අපේ මෙන්න මේ දේවල් ටික තමයි මේ පාට පෙන්නන්න යන්නේ. මෙන්න මේ ටික අපි එකතු කරගන්නවා. ඊළඟට මේ රයිස් එකට අපි එකතු කරගන්න. ඊළඟට කපාගත්ත නූ ටික මේක ටික මේ විදිහට එකතු කරගන්න ඕනේ. අද වෙසක් පොයේට පස්සේ දවස අපි මීට් බෝල්ස් කරියක් එක්ක රයිස් එකක් තමයි අපි කන්න යන්නේ. ඊළඟට කුඩු මේ ස්පොට්ටක් කරලා හොඳට මේ ටික මික්ස් කරගන්න ඕනේ. මෙදින්නේ අපේ රයිස් එකට දැන් සුවඳයි සැරයි. ටිකක් අපි එකතු කරගන්නවා. ඊළඟට අපි කපාගත්ත ලීස් ටික මේ විදිහට එකතු කරගන්න. අපේ රයිස් එක දැන් මේ විදිහට මික්ස් කරගන්න තියෙන්නේ. කඩේ වගේ නෙවෙයි ටිකක් වෙනස් විදිහේ රයිස් එකක් තමයි. මේ තමයි අපේ රයිස් එක. පෙනුම නම් හොඳයි. බලමු පෙනුම වගේම රහත් ඒ විදිහටම තියෙයි කියලා අපි හිතනවා. මේ රයිස් එකත් එක්ක කන්න යන්නේ මීට් බෝල්ස් කරිය. නෑනේ මේ රයිස් එක. එතකොට මෙතන තියෙනවා අපේ මීට් බෝල්ස් එක මේ විදිහට හැදිලා. ඒක තමයි අපි අද මෙනු එකට අරගන්නේ. අපි කන්නයි යන්නේ දැන් අපේ එළවලු බත් එක නිකන් රයිස් එකකට වඩා ටිකක් වෙනස් විදිහට ඊට වඩා වෙනස් විදිහේ දෙයක් තමයි අපිට ආවේ. අපි හැමදාම වෙනස් වගේ දේවල් තමයි උයන්නේ. සාම්ප්‍රදායික කෑම නෙවෙයි මේවා. ටිකක් වෙනස් විදිහේ කෑම එකක් තමයි ගන්න. ඉතින් අපේ මීට් බෝල්ස් කරිය මෙතන අපේ එළවලු බත් එක. එතන මීට් බෝල්ස් එක අපි දාන්නේ. කන්නයි තියෙන්නේ මේ විදිහේ. තව තියෙනවා මේකට පොඩි චිලි පේස්ට් පොඩ්ඩක් එකතු කරගන්න. පොඩ්ඩක්
සෝස් පොට්ටකුත් තිබ්බනවා. ඔසනිමයි.